තිසරුට පුදුමය. තමා ඕනෑ ගැහැණු ළමයි දැක ඇතත් මෙතරම් අවිහිංසක ගැහැණු ළමයකු ඔහු කිසිදා දැක නොතිබුණි. මේ මුවැත්තියගේ කටට මේ වචන ගලා ඒම ගැන ඔහු හිත යටින් සතුටු වූයේ ඇගේ කටහඬ අවදිවීම නිසාය. "අහන්න මිස් අනුකි මම ලෙටර් එකක් එවන්නම් සතියක් තුළ මිස් අනුකිව සේවයට බඳව ගන්නවනම්. මම කම්පැනි එක පාලනය කළාට වැදගත් දේවල් මම තීරණය කරන්නේ අප්පච්චි එක්කන් කතා කරලා. මම අප්පච්චි එක්කන් කතා කරලා මිස් අනුකිට දන්වන්නම්. දැන් යන්න පුළුවන්." තිසරු එසේ කියද්දී දෙගිඩියාවකින් නැගිට ගත් සනුගේ තමා ඉඳගෙන සිටි පුටුවෙන් නැගිට මේසේ තුළට ඔසවා තැබීය. තිසරුගේ ඇස කෙල්ල දෙසට හැරුණේ ඔහු ඇස් පුරා දැකගත්තාය. "සර් පුළුවන් නම් මට සර් කිව්ව සුදුසුකම් තියෙනවනම් මාව ජොබ් එකට ගන්න. සර්ට ගොඩක් පින් එහෙම වුණොත්." අත් එක් කොට එසේ තමා ඉදිරියේ සිටින කෙල්ලට රස්සාව කොතරම් වැදගත්දැයි ඔහුට සිතුණි. සනුකි හැරී දොර ඇරගෙන එළියට ගියාය. වටපිට නොබලාම තම මව සමීපයට ගිය ඈ වතුර බෝතලය හිස් වන තුරුම බීවාය. "ඇයි දරුවෝ මේ බයවෙලා වගේ මොකක් හරි වරදක් වුණාද මයි පුතේ?" රමණි බයෙන් ඇසීය. "අනේ නෑ අම්මා ඒ බයට මගේ මුල්ම සම්මුඛ පරීක්ෂණය නිසා අම්මා." "අපෝ කෙල්ලේ ඔයා මාව හොඳටම බය කළා." සනුකිගේ හිසට තට්ටුවක් දැමූ රමණි තම දියණියගේ මුහුණට එබී සිනාසුනාය. ඔවුන් නොදන්නා යමක් එහි සිදුවිය. තිසරු CCTV තුළින් ඒ ආදරණීය මවගේ සහ දියණියගේ සමීප බව බලා සිටියාය. උදේ අවදි වූ මොහොතේ සිට කඩුල්ල දිහා ඇස ගසා සිටින තම දෝණියන්දා ගැන රමණි කෙරෙහි ඇති වූයේ මහා දුකකි. "මයදුව තවම දවස් 3යිනේ පුතේ ඔය ලියමන ඒවි මය පුතා හිත සතුටින් ඉන්න ඕනා." සනුගේ හිස ඔසවා තම මව දෙස බලා තම මවගේ ඉණවට අත යවා මව බදා ගත්තාය. "මයදුව ඔයාට ඔය රස්සාව නෑ කියලා මම ඔයාට කන්න අඳින්න නොදී ඉන්නේ නෑනේ පුතේ. මගේ අත් තව හයියයි. පුතාගේ තාත්තා හිටියනම් පුතාට මෙහෙම කියන්න අඩුවක් කරන්නේ නෑ." රමණි කඳුළු සැළුවේ තම ආදරණීය සැමියා සීවීමත් සමගය. සනුකි තවත් තම මව තදින් බදා ගත්තාය. "අම්මා තාත්තා හිටියනම් මට විතරක් නොවෙයි ඔයාටත් අඩුවක් කරන්නේ නෑ. මට මතකයිනේ මට ගෙන ඒවම අම්මට තාත්තා ගෙනත් දෙනවා." සනුකි තම පියා සහ මව සමග ගෙවූ අතීතය සිහි කළේ ආසාවෙනි. "මම දැන් මගේ අම්මාව බලා ගන්න ඕන. අම්මගේ දුක් ගොඩෙන් ටිකක් මටත් ගන්න ඉඩ දෙන්න අම්මා." සනුකි තම මව සිප ගත්තාය. තව ටික කාලෙකින් තමන් මැණිකක් සේ රකින තම එකම වස්තුව පිටගම් යනු දකින දින ඇගේ හදවත පැලෙන දිනය වන බව රමණි හොඳින් දනී. ඒ නිසාම ඈ කඳුළු සැළුවේ තම එකම දියණිය බදාගෙනය. "රමණියෝ රමණියෝ මේ උඹලට ලියමනක් තිබුණා. පියුම් මහත්තයා මගදී හම්බ වෙලා මම මෙහෙ එනවා කියපු නිසා මට දුන්නා." තම මවගෙන් මිදුණු සනුකි ඊතලයක් තම ඉලක්කය සොයන්නාසේ ප්‍රේමලතා අත වූ ලියමන දෙසට දිව ගියාය. එය අතට ගත් එහි ලිපිනය බැලූ ප්‍රේමලතාව සිප ගත්තාය. "මම මුල්ම පඩිය ගත්තම නැන්දට සාරියක් ගෙනත් දෙනවා. මට වාසනාවෙ ලිපිය ගෙනාවට." ඈ පිල උඩට දුවගෙන විත් ලිපිය කඩා බලා "අම්මා මට සඳුදා ඉඳන් වැඩට එන්න කියලා අම්මා." සනුකි හිතින් තම ආයතනයේ හිමිකරු වූ තිසරුට හිතින් පින් දුන්නේය. "උඹට වරදින්නේ නෑ කෙල්ලේ." ප්‍රේමලතා සනුකිගේ හිස අත ගෑවි මහත් සෙනෙහසිනි. "අම්මේ මම චතුමිට කියලා එන්නම්." කියාගෙනම කඩුල්ල පැන්න කෙල්ල දෙස ප්‍රේමලතා උවමනාවෙන්ම බැලීය. "රමණියෝ මම මේ උඹට කියන්නම හිටියේ කෙල්ල පරිස්සම් කරගනින්. ගමේ උන් කතා වෙනවා අර ජයවර්ධන මහත්තයාගේ පුතා කෙල්ලට වහ වැටිලා කියලා. රස්සාවට ගියත් බස් එකටම ඇරලවපන් හවසට ගන්නත් ඵලයන් රමණියෝ. දුප්පත් අපට පරිස්සම් කරගන්න රත්තරන් මුතුමැණික් නෑ කෙල්ල පරිස්සම් කරහං." "ඇයි අක්කේ එහෙම කියන්නේ?" සවන් අසා සිටි රමණි පෙරළා ඇසුවෙන් "ඈ බොල හරකියේ සල්ලිකාර සල්ලාලු පුත්තු දුප්පත් කෙල්ලෝ පස්සේ ඉන්නේ උන්ගෙන් මොනා ගන්නද බොල මොකෝ කර කර ගන්නද? ගමේ එකාලා ඒකගේ හැටි දන්නවා නහයට අහන්නෑ. අපේ ජයවර්ධන මහත්තයාගේම පුතාමද කියලත් හිතනවා බොල." "ඒකනම් ඇත්ත අක්කේ මාත් ගිහින් ඔය ගැන ජයවර්ධන මහත්තයා එක්කන් කතා නම් කොලා. එදත් දිනුක මහත්තයාගේ හැසිරීම අන්තිමයි අක්කේ.
දැන් නම් මට බය හිතෙනවා අක්කේ. මගේ මනුස්සයා ඉන්න මෝන කාලේ අපිව දාලා ගියානේ. රමණි හීල්ලුවාය. හරි හරි බං අපිත් ඉන්නවනේ. බලමුකෝ. එහෙනම් මාත් යනවා බං. මටත් වැඩ වැඩියි. කෙලීට දරුව ලැබෙන්න ළඟ නිසා. එසේ පැවසූ ප්‍රේමලතා හොඳ බුලත් විටක්ද කටේ ඔබාගෙන යන්නට පිලෙන් මිදුලට බැස්සාය. පාර දිහා බලාගෙන රමණී සුසුම් ලෑවාය. චතුමි මුණ ගැසී විස්තර පැවසූ සනුකි එන්නට හැරුණෙන් චතුමි ඈ ගුරුපාරෙන් ප්‍රධාන පාරට ඇරලා එහෙනම් බං සුබ පතනවා මම. හැමදාම හම්බ වෙන්න නොලැබුණත් නිවාඩුදාට අපි හම්බ වෙමු නේද චතුමි. එසේ කියන විට සනුකිට දුක සිතුණේ. එය සඟවාගත් ඈ මලකෝලා මම කසාද බැඳලා යන ගානටනේ කතා කරන්නේ. උදේ හවස යන්න එන්නේ මෙතනින් අනේ මම. හරි එහෙනම් මම යන්නම් රෑ වේගෙනත් එනවා චතූ. තමයි ඉහෙළියට සමුදුන් සනුකි පාරට බැස පය ඉක්මන් කළේ සවස 6 පසු වී ඇති නිසාය. ටික දුරක් ඇවිද ගිය ඈට පුරුපුරුදු මෝටර් සයිකලයක හඬ ඇසුණෙන් ගණන් නොගෙන තම ගමන ඉක්මන් කළාය. තමා පසු කර ඉදිරියට ගිය මෝටර් බයිසිකලය තමා හරස් කොට නතර කරාය. දිනුක මහත්තයා හිතින් ඈ කීවාය. මට චුටි බබෙක් ඉන්න නිසා සහ මම ගෙදරට වෙලා පොඩි ස්මෝල් බිස්නස් එකක් කරන නිසා කතාවේ කොටස් දෙකක් එක දවසට දෙන්න මට අමාරුයි. ඉතින් මට ඉඩ ලැබුණු වෙලාවට බෝනස් විදිහට තව එක කොටසක් වැඩිපුර දෙනවා. ඉතින් අද මට හුඟක් වැඩ තිබුණේ නැති නිසා තමයි මම තුන්වෙනි කොටස ඔයාලට මේ විදිහට අප්ලෝඩ් කරන්නේ. ඉතින් දෙවෙනි කොටස පැය 5ක් යන්න කලින් 1400ක් වගේ පිරිසක් බලලා තිබුණා, අහලා තිබුණා. ඉතින් ඒ හැමෝටම හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉඳලා මොකද කතාව ඉස්සරහට වෙන්නේ කියලා අපි බලමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.